ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ මැදදුම්බර රේටියගම පුරාණ විහාරස්ථානයේ පෙර සිරිතට යමින් පවත්වන මහා වෙසක් කලාපය. මේ මාස 30 දින සිට ජූනි මාස 4 දින දක්වා සවස 7 සිට පැවැත්වීමට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වෙසක් කලාපයට සමගාමීව මේ ප්‍රදේශය තුල ඉදිවෙන අති දවන්තම තොරන් රාජයා අඩි 30ක් උසති කාලි යක්ෂණී කතා පුවත රැගත් තොරන් රාජයා ප්‍රදර්ශනය කරනු ලබනවා. ඒ වගේම මේ දවන්ත මහා තොරන් රාජයා අභියස සෑම දිනකම බැතිගී සරණිය වෙසක් නාට්‍ය පහන් කූඩු ප්‍රදර්ශනය සහ දන්සල් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ විහාරස්ථානයේ තුල මේ ප්‍රදේශයේ ඉදිවෙන අති දවන්තම චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු නිම කර ගැනීමට ආධාර පිණිස ජනතා සල්පිල් භාණ්ඩ වෙන්දේසි කුසුම් බඳුන් වෙන්දේසි සෙන්කඩගල ජගත් නාරම්පනාවගේ මధుර මනෝහර විරිදු ගායනා සමග විවිධාංග රසකින් සමන්විතව වෙසක් කලාපයේ පවත්වන්නට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රේටියගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී නාරම්පනාවේ සුදම්ම හිමි එවැගේම දායක සභාව ශ්‍රී දේවානන්ද දහම් පාසල එක්ව ඊ타මාත්ම ඕනෑකමින් යුතුව සංවිධානය කරන මේ අති දවන්ත වෙසක් කලාපය නරඹන්නට ප්‍රදේශවාසී සදහවත් සුපින්නතුන්ට අපි ඊ타මාත්ම කාරුණිකව ආරාධනා කරනවා. එන්න ඔබත් මේ වෙසක් කලාපය නරඹන්න මේ මාස 30 දින සිට ජූනි 4 දින දක්වා සෑම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නනයෙන් පාපය නසා ධනමන පිපිදුව නිසා වනසතුනුත් ධන ගැසුවලු ගුණවත් බුදු බණ අසා නිමා කරලා දොස් සමා පමා කරලා දොස් සමා අමා නොවි සමාධියට මෙමා වඳිමි සනමා අවුදුරු කරමින් බව සෞසිරි මග පෑදුව ගෞතම හිමි දෙසු බුදු බණ ඇහුවත් යයි දෙව්ලොව දිලොවක බුදු සමිඳුගේ බුදු තෙම ගුල සිහි වුණේ රේටියගම පුරාණ විහාරෙට පුන් සඳ පෑයුවේ අති දවන්ත තොරණෙමේ විහාරේ ඉදිවෙනවනේ කාලි යක්ෂණී කතාව බලන්න හැම දිනවනේ මයි මාසේ 30 දින සිට තොරන් රාජා පෙන්නනවා ඒ අතරේ වෙසක් කලා පිට ජීවයගෙන එනවා පැතිගී නාට්‍ය පහන් කුඩුත් මෙහි දිස් වෙනවා ඉද හැමතම දන්සල් අපි සෑම දිනකම ලබා දෙනවා නිර්මල වූ බුදු දහමට නව අරුතක් ගෙන එන්න දවන්ත වූ වෙහෙරක් තන නවසනටම බැඳ ගන්න ඒ වෙහෙරේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න වෙසක් කලාපය බලන්න සදහැවතුනි පැමිණෙන්න රේටියගම පුරාණ විහාරෙට එහෙනම් පැමිණෙන්න වෙසක් කලාපය බලන්න සදහැවතුනි පැමිණෙන්න රේටියගම පුරාණ විහාරෙට එහෙනම් පැමිණෙන්න